ඔයත් මීඩියා ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යන්න බලාගෙන ඉන්න කෙනෙක්ද? ඔයත් ටීවී channel එකක, රේඩියෝ channel එකක වැඩ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ද? එහෙනම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. ටීවී එකේ, රේඩියෝ එකේ ප්‍රසන්ට් කරන්න, ඒ වගේම ඩබ් කරන්න, එහෙමත් නැත්නම් ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් ප්‍රොඩක්ෂන් වගේ දේවල් ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් ඔයාට තමයි මෙන්න මේ වීඩියෝ එක. හායි ළමයි, කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඔයාලා හැමෝම ඉන්ට්‍රෝ එකේ දැක්ක වගේ ඔයා ටීවී ප්‍රෝග්‍රෑම් ප්‍රොඩක්ෂන් කරන්න කැමති කෙනෙක් නම්, එහෙමත් නැත්නම් රේඩියෝ ප්‍රෝග්‍රෑම් ප්‍රොඩක්ෂන් කරන්න කැමති කෙනෙක්, ඒ වගේම ටීවී රේඩියෝ ප්‍රසන්ටිං කරන්න කැමති කෙනෙක්, එහෙමත් නැත්නම් මෙන්න මේ මාධ්‍ය ක්ෂේත්‍රයට එන්ටර් වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක්ට කොහොමද මේ දේවල් කරන්නේ, කොහොමද මේ ෆීල්ඩ් එකට එන්ටර් වෙන්නේ, අන්න ඒ දේවල් තමයි මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. මේ දේවල් ගැන සමහර අය මාව සෝෂල් මීඩියා වල කන්ටැක්ට් කරගෙන මගෙන් ඩීටේල්ස් අහුවා. ඉතින් අන්න ඒ දේත් එක්ක මම හිතුවා මේ දේවල් ගැන මම දන්න දේවල් ඔයත් එක්ක කතා කරන්න. ඉතින් මේ වෙද්දී මම ටීවී ප්‍රෝග්‍රෑම් ප්‍රසන්ටිං කෝස් එකක්, ඒ වගේම ඩබින් කෝස් එකක්, ඒ වගේම ටීවී ප්‍රෝග්‍රෑම් ප්‍රොඩක්ෂන් කෝස් එකකුත් කරලා ඉන්නේ. ඉතින් ඒ වගේම මම ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කළා. මට එක්ස්පීරියන්ස් එකකුත් තියෙනවා ඉන්ටර්න්ෂිප් එකක් විදියට. නමුත් මම ඉස්සරහට ඒ දේවල් මගේ කැරියර් පාත් එක විදියට කරගෙන යන්න බලාපොරොත්තුවක් නැති හින්දා මම ඉන්ටර්න්ෂිප් එකෙන් පස්සේ ඒ දේවල් වලින් දැනට නතර වෙලා තියෙනවා. හැබැයි මම මේ දේවල් ඉගෙන ගත්තේ කොහෙන්ද? ඒවට තියෙන්න ඕන ක්වොලිෆිකේෂන් මොනවාද? ඒව කරේ මොනවාද? ඒකින් මොනවාද ඉගෙන ගත්තේ? මෙන්න මේ දේවල් ටික ඔයාලට මෙන්න මේ වීඩියෝ එකෙන් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. මම මීඩියා ෆීල්ඩ් එක ගැන ඉගෙන ගත්තේ මහරජා ඉන්ස්ටිටියුට් ඔෆ් මැනේජ්මන්ට් ආයතනයේ. ඒ කියන්නේ මේක මහරජා ආයතනයට අදාළ ඉන්ස්ටිටියුට් එකක්. මහරජා ආයතනය කියන්නේ ඔයාලා හැමෝම දන්න සිරස ටීවී එක, ඒ වගේම සිරස FM එක, YFM එක, ඒ වගේම ශක්ති ටීවී එක, මේ ඔක්කොම channels include වෙන්නේ මහරජා ආයතනයේට. ඉතින් ඒ මහරජා ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන එඩියුකේෂනල් ඉන්ස්ටිටියුට් එක තමයි මහරජා ඉන්ස්ටිටියුට් ඔෆ් මැනේජ්මන්ට් කියන්නේ. ඉතින් මේ ආයතනයේ මීඩියා රිලේටඩ් කෝසස් වගේම මැනේජ්මන්ට් වගේ දේවල් වලටත් අදාළ කෝසස් තියෙනවා. ඉතින් මම මේ ආයතනයෙන් ඉගෙන ගත්තේ මීඩියා ෆීල්ඩ් එකට අදාළ මොනවාද, ඒවට මම ජොයින් වුණේ කොහොමද, ඒව කරන්න ඕන ක්වොලිෆිකේෂන් මොනවාද කියලා තමයි මම අද ඔයාලත් එක්ක කතා කරන්නේ. මම ගැන කතා කරොත් මම මේ වෙද්දී ඒ ආයතනයෙන් කෝසස් දෙකක් කරලා ඉන්නේ. ඒ වගේම මම සිරස ටීවී එකේ ඉන්ටර්න්ෂිප් එකකුත් කරලා ඉන්නේ. මම ඒ ෆීල්ඩ් එකෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු නැති හින්දා මම తాවකාලිකව ඒ දේවල් නතර කරලා තියෙන්නේ. හැබැයි මම ඒකට ජොයින් වුණේ කොහොමද, මම මොනවාද ඒක කරේ, මම කොහොමද ඒකේ කොහොමද එඩියුකේෂන් පැටර්න් එක, මේ දේවල් ගැන තමයි මම අද ඔයාලට කියන්න යන්නේ. අපි මුලින්ම බලමු රේඩියෝ ප්‍රෝග්‍රෑම් and ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් ප්‍රසන්ටර් කෙනෙක් වෙන්න කැමති ඔයාට කොහොමද ඒ දේවල් ඉගෙන ගන්න කියලා. ඉතින් මහරජා ඉන්ස්ටිටියුට් ඔෆ් මැනේජ්මන්ට් එහෙම නැත්නම් MIM ආයතනයේ ඒකට අදාළව සර්ටිෆිකේට් ලෙවල් කෝස් එකක් තියෙනවා. ඒ කෝස් එකේ නම තමයි සර්ටිෆිකේට් කෝස් ඉන් ටෙලිවිෂන් and රේඩියෝ ප්‍රෝග්‍රෑම් ප්‍රසන්ටිං කියන එක. ඉතින් මේක කරන්න පුළුවන් අවුරුදු 18ත් අවුරුදු 30ත් අතර වයස් පරතරය ඉන්න කෙනෙක්ට. ඒ වගේම මේක මාධ්‍ය දෙකකින් තියෙනවා. ඒ කියන්නේ ලැන්ග්වේජ් මීඩියම් දෙකකින්. ටැමිල් මීඩියම් එකනොත් තියෙනවා, සිංහල මීඩියම් එකනොත් තියෙනවා. ඔයාලට මුලින්ම හිතන්න ගන්න පුළුවන් ඔයා මොන මීඩියම් එකෙන්ද කරන්නේ කියලා. ඊට පස්සේ ඊට අදාළ කෝස් එක තමයි අපි කන්ටිනියු කරගෙන යන්න ඕන. මේක මාස 6ක කාල පරිච්ඡේදයක්. වීකෙන්ඩ් වල තමයි තියෙන්නේ. වීකෙන්ඩ් වල එක්ක සැටර්ඩේ එක්ක සන්ඩේ එහෙම ඩිපෙන්ඩ් වෙනවා. ඉතින් ඒ ඔයා චූස් කරන දවසට අදාළව අපිට කෝස් එකට ජොයින් වෙන්න පුළුවන්. එතකොට ඔන්ලයින්ද ෆිසිකල්ද කියලා අහනවා නම් මම අපේ කාලේ තිබි ෆිසිකල්. එහෙනම් මම දැනට දන්නේ නැහැ ඔන්ලයින් තියනවද කියලා. ඒ වගේම මගේ ඔපිනියන් එක නම් මේක මීඩියා කෝස් එකක්නේ. ඉතින් මේ වගේ දෙයක් ඇත්තටම ඔන්ලයින් ගිහින් තේරුමක් නැහැ ෆිසිකල් යන්න. මොකද අපිට ප්‍රැක්ටිකල් දැනුම හැදෙන්න ඕනේ. මීඩියා කියන්නේ ප්‍රැක්ටිකල් වෙන දෙයක්නේ. ඉතින් අපි ප්‍රැක්ටිකල් ගිහින් ප්‍රැක්ටිස් වෙන තරමට තමයි අපිට ඉදිරි ගමනක් තියෙන්නේ. මම මෙතන විශේෂයෙන් මතක් කරනවා මම දන්නේ නැහැ ඔන්ලයින් තියනවාද කියලා. මම අපේ කාලේ නම් තිබ්බේ ෆිසිකල් විතරයි. ඒක එහෙම යන්න කලින් ඔයා ඒක පොඩක් මේ හොයලා බලලා යන්න යාළුවත් එක්ක කතා කරගෙන. ඊට පස්සේ මේකෙන් මොනවද ඉගෙන ගන්න පුළුවන් කියලා අපි කතා කරොත් ඔයාලට පුළුවන් මුලින්ම ටීවී ප්‍රෝග්‍රෑම් ප්‍රසන්ටර් කෙනෙක් කියන්නේ කවුද? රේඩියෝ ප්‍රෝග්‍රෑම් ප්‍රසන්ටර් කෙනෙක් කියන්නේ කවුද? එතකොට ටීවී එකේ අනවුන්ස් කරන්නේ කොහොමද? එතකොට රේඩියෝ එකේ ප්‍රසන්ට් කරන්නේ කොහොමද? ඊට පස්සේ ඩබින් හඬ කැමීම වගේ දේවල්. ඉතින් මේ හැමදේම ඔයාලට ඉගෙන ගන්න පුළුවන්.
මේකේ තවත් විශේෂ කාරණයක් තමයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ තමයි මේකේ ලෙක්චර්ස් කරන්නේ. ඒ කියන්නේ මීඩියා ෆීල්ඩ් එකේ දැනට උඩටම ගියපු අය අවුරුදු ගාණක් එක්ස්පීරියන්ස් තියෙන හොඳ තැන්වල ඉන්න එහෙම අය තමයි මේකේ අපිට ලෙක්චර්ස් කරන්න එන්නේ. එතකොට එයාලගේ එක්ස්පීරියන්ස් එක එයාලගේ දැනුම මේ හැමදේම ගොඩක් වැඩි. එතකොට අපිට අපි දන්නේ නැති දේවල් අලුත් දේවල් අපි හදා ගන්න ඕන දේවල් අපි කොහොමද ෆීල්ඩ් එකට එන්න වෙන්නේ මොනවාද අපි දැනගෙන එන්න ඕන කොහොමද අපි ෆීල්ඩ් එකේ ඉන්නේ මේ හැමදේම අපිට එයාලගෙන් දැනගන්න පුළුවන්. මේක එයාලගේ එක්ස්පීරියන්ස් එකෙන් කරන්නේ. එතකොට එයාලා අපිට ඒක ප්‍රැක්ටිකලි එයාලා අත්විඳපු දෙයක් තමයි එයාලා අපිට ලෙක්චර්ස් විදියට ඩිලිවර් කරන්නේ. එතකොට ඒක අපිට ගොඩාක්ම ලොකු සපෝට් එකක් දෙනවා. ඒ හින්දා මම හිතනවා ඒක මාර්ම හොඳ chance එකක් අපිට ලැබෙන ස්ටුඩන්ට්ලා විදියට. ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ ගොඩක්ම ප්‍රවීණ අය ඔයාලා දන්නවා. ඔයාලා ඉස්සර ටීවී එකේ දැකලා තියෙන ඔයාලා නවුස කෙනෙක් එහෙම වෙන්න කැමති නම් ඔයාලා අර බලාපොරොත්තු වෙන අය ඉන්නේ ඔයාලා ටීවී එකේ දැකලා අන්න එහෙම ගොඩක් අය අපි හිතන්නේවත් නැති අය තමයි අපිත් එක්ක ලෙක්චර්ස් කරන්න එන්නේ. ඉතින් ඒක ඇත්තටම අපිට මාර්ම chance එකක්. අපිට ගොඩක් දේවල් ඒකෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඊළඟ ප්‍රශ්නේ තමයි කොහොමද අපි මේකට ජොයින් වෙන්නේ කියලා. ඉතින් යාලා ඇප්ලිකේෂන් කෝල් කරද්දි සයිට් එකේ යාලගේ Facebook page එකේ අප්ඩේට් එකක් දානවා. ඊට පස්සේ අපිට ඒකට ඇප්ලයි කරන්න තියෙන්නේ. ඊළඟට යාලා අපිව සිලෙක්ට් කරගන්නවා නම් යාලා අපිට ඉන්ටර්විව් කෝල් කරනවා. ඊට පස්සේ අපිට යාලගේ ඉන්ටර්විව් එකට ජොයින් වෙන්න තියෙනවා. පුළුවන්. අපේ කාලේ නම් ඉන්ටර්විව් එක තිබ්බේ ඔන්ලයින්. මම යාලගේ කෝසස් දෙකකට ජොයින් වුණා. ඒ කෝසස් දෙකේම ඉන්ටර්විව් තිබ්බේ ඔන්ලයින්. ඉතින් ඒ ඉන්ටර්විව් එකෙන් පස්සේ තමයි යාලා අපිව සිලෙක්ට් කරගන්නවා. නැද්ද කියලා තීරණය කරන්නේ. ඒ ඉන්ටර්විව් එකෙන් අපි සිලෙක්ට් වුණොත් එයාලා අපිට එයාලගේ කෝස් එකට ජොයින් වෙන්න පුළුවන් කියලා ඩීටේල්ස් එවනවා. ඊට පස්සේ එයාලා කෝස් ෆී එකත් එක්ක ඒක අපි එයාලා අපිට කියනවා පේමන්ට් කරන්න පුළුවන් විදිය. එහෙම තමයි අපි ජොයින් වෙන්න ඕනේ. ඔයාලාට ජොයින් වෙන්න කැමති නම් ඔයාලා කොහොමත් එයාලගේ සයිට් එකට ගිහිල්ලා ඒ අදාළ කෝස් එකට ගිහිල්ලා එතනින් පුළුවන් ඇප්ලයි now කියන එක දෙන්න. ඉතින් එතනින් ඇප්ලයි කරලා තියන්න. එතකොට එයාලා ඉන්ටර්විව් කෝල් කරන කාලෙට ඔයාලගේ ඇප්ලිකේෂන් එක බලලා ඔයාලා සුදුසු නම් ඔයාලට ඉන්ටර්විව් කෝල් කරයි. ඉන්ටර්විව් ගැනත් ලොකුවට බය වෙන දෙයක් නැහැ. සාමාන්‍ය දේවල් තමයි අහන්නේ. සාමාන්‍යයෙන් කතා කරන විදියට. ඉතින් ඔයාලා අර බය නැතුව ඒ දේවල් වලට උත්තර දෙන්න. එතකොට එතනත් ඉෂුව එකක් නැහැ. කෝස් ෆී එක ගැන කතා කරනවා නම් මම දැන් කරලා කාලයක් වෙනවා. ඉතින් එතකොට තිබ්බ කෝස් ෆී එක නෙවෙයි දැන් තියෙන්නේ. මොකද මම මේ කෝස් එක කරේ 2022. ඉතින් එතකොට තිබ්බ වාතාවරණය නෙවෙයි දැන් තියෙන්නේ. අපේ කාලේ නම් ගොඩක් අර රටේ තෙල් ප්‍රශ්න එහෙම තියෙන කාලේ. එතකොට අපිට ෆිසිකල් ලෙක්චර්ස් තියන්න අමාරු වුණා. ඉතින් ඒ හින්දා අපිට පොඩක් අපේ බැච් එකට පොඩක් කාලය ඇදුණා. ඒ හින්දා ඔයාලට දැන් එහෙම කිසිම ඉෂුව එකක් වෙන්නේ නැහැ. ඒ දේවල් වලට හේතු වෙන්නේ රටේ ප්‍රශ්න. ඉතින් අර තෙල් නැති කාලේ ඒ වගේ කාලෙක. ඉතින් ඒ දේවල් එක තමයි අපි පොඩක් කාලෙ ගියේ. එතකොට ඔයාලට ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට නිදහසේ ඉගෙන ගන්න පුළුවන්. එයාලගේ ආයතනයේ තියෙන තැන කිව්වොත් එයාලගේ ආයතනයේ තියෙන්නේ යූනියන් ප්ලේස් වල. ඔයාලට යූනියන් ප්ලේස් එකට ඒ හරියට කියන ලොකේෂන් දාලා බලන්න පුළුවන්. මහරජ ඉන්ස්ටිටියුට් ඔෆ් මැනේජ්මන්ට් කියලා. එයාලගේ ඉන්ස්ටිටියුට් එක දැන් වෙනම තැනක හදලා තියෙනවා. එතෙන් තමයි ඔයාලගේ ඉගෙන ගන්න තියෙන්නේ. ක්ලාස් රූම් එහෙම ඉතින් ලස්සනට තියෙනවා. ඔයාලා ඒ දේවල් ගැන බලනවා නම් ඉතින් මම මේ වැඩිදුරට කිව්වේ. තවත් මට කියන්න අමතකුණ විශේෂම කාරණයක් තමයි යාලා අපිව ෆීල්ඩ් විසිට් එකගෙන යනවා. ඒ කියන්නේ මම කියවනේ මේක මහරජා ආයතනෙන් කරන්න කියලා. එතකොට යාලගේ ආයතනය යටතේ තියෙනවා සිරස ටීවී, ශක්ති ටීවී, සිරස FM, YFM මේ හැමදේම යාලගේ ආයතනනේ. එතකොට ඔයාලව එක ලෙක්චර්ස් වලට අදාළව ෆීල්ඩ් විසිට් එකක් යනවා. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ ඔයාලව සිරස FM එකට එක්ක යනවා. ඊට පස්සේ ස්ටයින් ස්ටුඩියෝ එකට එක්ක යනවා. ඒවට ගිහිල්ලා ඔයාලට ප්‍රැක්ටිකලි වෙන ප්‍රොසෙස් එක කියලා දෙනවා. ප්‍රැක්ටිකලි ඒ දේවල් කරලා බලන්න දෙනවා. ඉතින් ඒ හින්දා ප්‍රැක්ටිකලිත් ඒ දේවල් වෙන හින්දා ඔයාලට හොඳ එක්ස්පීරියන්ස් එකක් ලැබෙනවා. ඒක අර ඔයාලා හිතනවට වඩා ඔයාලා ටීවී එකෙන් දකිනවට වඩා මේ ප්‍රෝග්‍රෑම් සිස්ටම් එක වෙනස්. ඉතින් ඒ හින්දා ඔයාලට ඒ දේවල් ප්‍රැක්ටිකලිම අත්විඳලා බලන්න ලැබෙන එක ලොකු දෙයක්. ඉතින් ඒ හින්දා මට මේ කෝස් එක ඇත්තටම රෙකමන්ඩ් කරන්න පුළුවන්. මීඩියා ෆීල්ඩ් එකෙන් ඉගෙන ගන්න කැමති ප්‍රසන්ටිං වලට රේඩියෝ රේඩියෝ ප්‍රෝග්‍රෑම් ප්‍රසන්ටිං කරන්න කැමති කෙනෙක් නම් ඔයාට මේක
ඉතාමත් සුදුසුයි. හරි ඒ කතා කරේ අපි ප්‍රසන්ටිං ගැන. එතකොට අපි තව ඉගෙන ගන්න පුළුවන් ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් ප්‍රොඩක්ෂන් ගැන. ඒ කියන්නේ ටීවී ප්‍රෝග්‍රෑම් හැදෙන්නේ කොහොමද කියලා. ඉතින් මම ඒ කෝස් එකත් කරා. ඒකත් ඇත්තටම හොඳ කෝස් එකක්. කොහොමද ටීවී ප්‍රෝග්‍රෑම් එකක් හැදෙන්නේ, මොනවාද ඒක දැනගන්න ඕන. මේ හැමදේම මුලින් ඉඳන්ම යාළුවා අපිට කියලා දෙනවා. ඇත්තටම මම මාර ආසාවෙන් ඉගෙන ගත්ත දෙයක් ඒක. අර අපි දකින දේට වඩා ලොකු ප්‍රොසෙස් එකක් ඒ දේ ඇතුලේ තියෙනවා. ඉතින් මම මාර්ම කැමැත්තෙන් හරිම කැමැත්තෙන් ඉගෙන ගත්ත දෙයක් ඒක. ඉතින් මම හිතනවා ඒ දේ ඉගෙන ගන්න උනත් කෙනෙක්ට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. මොකද මම ඒ රිලේටඩ්ව මම ඔය හැම එකම රිලේටඩ්ව ඉන්ටර්න්ෂිප් එකකුත් කරා. එතකොට ඒ ඉන්ටර්න් පීරියඩ් එකෙත් මම ලොකු එක්ස්පීරියන්ස් එකක් ගත්තා. ඉතින් මේක පෝස් කරලා තියෙන්නේ මගේ කැරියර් පාත් එක මම ඒ පැත්තෙන් හදාගන්න බලාපොරොත්තු වෙන්නේ නැති හින්දා නැත්තම් මම ඇත්තටම කැමති ෆීල්ඩ් එකක් ඒක හරිම ආසයි වගේම අපිට අර ගොඩක් දේවල් ඉගෙන ගන්න අලුත් දේවල් එක්ක ගැටෙන්න මේ හැමදේම පුළුවන් ෆීල්ඩ් එකක් නේ. ඉතින් අපි බලමු ඒ දේවල් ඉගෙන ගන්න පුළුවන් මොකද්ද කෝස් එක කියලා. ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් ප්‍රොඩක්ෂන් කියන කෝස් එක ගැන කතා කරනවා නම් මේකෙන් කියලා දෙන්නේ ටීවී ප්‍රෝග්‍රෑම් ප්‍රොඩක්ෂන්. ඔයාලා දකිනවනේ ටීවී එකේ එක ප්‍රෝග්‍රෑම්ස් දෙනවා. ඉතින් මේ දේවල් හැදෙන්නේ කොහොමද? ඒ අපි ටීවී එකෙන් බලනවට වඩා ලොකු ප්‍රොසෙස් එකක් ඒක ඇතුලේ වෙනවා. ඒ දේවල් ගැන තමයි ඒකේ උගන්වන්නේ. එතකොට කොහොමද ප්‍රෝග්‍රෑම් එකක් හැදෙන්නේ, මොනවද කරන්නේ? ඒ හැමදේම A to Z එයාලා අපිට කියලා දෙනවා. මේ කෝස් එක මාස 9ක කෝස් එකක් අපේ කාලේ තිබ්බේ. මාස 6ට එයාලා ඇකඩමික් දේවල්, තියරි දේවල් උගන්වනවා. ඊට පස්සේ ඊතුරු මාස 3 අපි ඉන්ටර්න්ෂිප් එකක් කරන්න ඕන. ඒ ඉන්ටර්න්ෂිප් එක එයාලගේ ආයතනවල, ඒ කියන්නේ සර්ස ටීවී එකේ, ස්ටයින් ස්ටුඩියෝ එකේ, SSFM එකේ මේ ඉන්ස්ටිටියුට් වලට මේ ආයතන වලට තමයි එයාලා අපි ඉන්ටර්න් විදියට දාන්නේ. ඉතින් මම වැඩ කරේ ස්ටයින් එකේ මාස 3ක් මම වැඩ කරා. ඒක මාර එක්ස්පීරියන්ස් එකක්. අර මම දන්නේ නැහැ හැමෝටම එහෙම කොහොමද කියලා. මම නම් ලොකු එක්ස්පීරියන්ස් එකක් ගත්තා. මම දන්නේ නැති ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් ඒ නිසා මට රෙකමන්ඩ් කරන්න පුළුවන් ඔයාලා ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් ප්‍රොඩක්ෂන් ගැන ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේ කෝස් එකට ජොයින් වෙලා බලන්න. ඔයාලට ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් එකක් ලබා ගන්න පුළුවන් හින්දා මම හිතනවා බිගිනර් කෙනෙක්ට එහෙම නැත්තම් කර ඉන්න කෙනෙක්ට වැඩිදුර ඉගෙන ගන්න මේ හැම දෙයකටම ඒ කෝස් එක සුදුසුයි කියලා. තව ප්‍රෝග්‍රෑම් එකක් ගැන මම ඔයාලට ඩීටේල්ස් කියන්නම්. මම ඒක කරලා නැහැ. හැබැයි මම මේක ගැන දන්නවා. ඒක මට highly recommend කරන්න පුළුවන් කෝස් එකක්. ඔයාලා මීඩියා ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යන්න ඉන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඩිප්ලෝමා ඉන් ඉලෙක්ට්‍රොනික මීඩියා කෝස් එක කරන්න. මේක අවුරුදු 1.5ක් තියෙන්නේ. මේක NVQ level 5 සේම්. ඒ කියන්නේ NVQ level 5ට සේම්. එතකොට ඔයාලට කිසිම ඉෂුව එකක් නැහැ. NVQ level එකකුත් තියෙනවානේ. ඉතින් ඒක අවුරුදු 1.5ක කෝස් එකක්. ඒක හැබැයි තියෙන්නේ වීකෙන්ඩ් නෙවෙයි වීක් ඩේස් වල. ඒක ඩේලි ඔයාලා ඩිග්‍රියක් වගේ ඩිප්ලෝමා එකක් කරනවා වගේ කරන්න තියෙන්නේ. ඒක නම් ඇත්තටම හොඳම දෙයක්. එයාලටත් ඉන්ටර්න්ෂිප් පීරියඩ් එකක් තියෙනවා. එයාලට අර දැන් අපි සර්ටිෆිකේට් කෝස් කරලා එක දේවල් වෙන වෙනම ලබා ගන්න. ඒ හැමදේම එයාලත් එක්ක ඉන්ක්ලූඩ් වෙනවා. ඒ කියන්නේ ප්‍රසන්ටින්, ප්‍රොඩක්ෂන්, ඩබින් ඒ හැමදේම එයාලගේ ඒක ඇතුලේ තියෙනවා. ෆිල්ම් ෂූට් කරනවා නම් ඒ දේවල් ඒ හැමදේම ඒ ප්‍රොසෙස් එකේ තියෙනවා. ඒකට ඔයාට ෆුල් පැකේජ් එක ඉගෙන ගන්න ඕන නම් ඒ කෝස් එකට ජොයින් වෙන්න පුළුවන්. ඒක නම් මම ඇත්තටම මාර විදියට highly recommend කරන දෙයක්. අර මුල ඉඳන්ම පටන්ගෙන මීඩියා ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යන බලාපොරොත්තු වෙන කෙනෙක් නම් එයාට පුළුවන් මේ කෝස් එක කරලා බලන්න. ඉතින් අර අපි වෙන දේවල් ඉගෙන ගන්න ගමන් කරේ. එතකොට ඒකින්ද තමයි අපි part time විදියට කරේ. full time මේ දේ ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් ඔයාලට ඒ කෝස් එක කරාම ඒ හැමදේම ඉගෙන ගන්න පුළුවන්. ඒකෙත් මේ ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් එක ගන්න ඉන්ටර්න් පීරියඩ් එකක් තියෙනවා. ඉතින් එතකොට ඔයාලා අර ඉගෙන ගන්න හැමදේම හොඳට ඇප්ලයි කරන විදිහ ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒ දේත් ඒ කෝස් එකත් මට රෙකමන්ඩ් කරන්න පුළුවන් මීඩියා ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යන බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් ඔයා. ඉතින් මේ විස්තර ඔක්කොම කිව්වම ඔයාලා මගෙන් අහන ඊළඟ කාරණය තමයි මේකේ කෝස් ෆී එක කීයද? ඉතින් මම මේ කෝස් එක මේ ටෙලිවිෂන් and රේඩියෝ ප්‍රෝග්‍රෑම් ප්‍රසන්ටිං කෝස් එක කරේ 2022 දී. එතකොට මම ප්‍රොඩක්ෂන් කෝස් එක කරේ 2023 හරි 24 හරි. එතකොට
ගොඩක් කල් ඒ කාලෙට වඩා මේ කාලෙ වෙද්දි කෝස් ෆීස් වෙනස් වෙලා. මොකද හැමදේම අලුත් වෙලානේ. දැන් අවුරුදු ගානක ගැප් එකක්නේ. මගේ ග්‍රැජුවේෂන් එක තිබ්බේ ගිය අවුරුද්දේ. ඒ වුණාට මේ කෝස් ටික මම කරලා තියෙන්නේ ගොඩක් කාලෙකට කලින්. ඉතින් එහෙම වුණාම මට කියන්න බෑ මේ හරියටම කෝස් ෆී එක දැන් කොහොමද කියලා. ඒ හින්දා ඔයාලා ජොයින් වෙන්න කැමති නම් එයාලට කෝල් කරලා කතා කරලා බලන්න. මම එයාලගේ නම්බර්ස් දාන්නම්, සයිට් එක දාන්නම්. ඉතින් එහෙම කතා කරලා බලන්න. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් කෝස් ෆීස් මොනවාද, තව මොනවාද ඔයාලට තියෙන ඕන සුදුසුකම් ඒ දේවල්. එතකොට සමස්තයක් විදියට ගත්තම ගොඩක්ම මේකේ වයස් සීමාව ඉල්ලන්නේ අවුරුදු 18යි අවුරුදු 30යි අතර කාල පරාසය තමයි. ඒත් එක්කම ඊළඟ දේ තමයි මේක ඕනම කෝස් එකකට ඇතුල් වෙන්නේ කොහොමද කියලා මුලින්ම අපි ඇප්ලයි කරන්න ඕන. ඊට පස්සේ යාලා අපිව ඇප්ලිකේෂන්ස් බලලා එයාලා අපිට ඉන්ටර්විව් එකකට කෝල් කරනවා. එතකොට ඒ ඉන්ටර්විව් එකට අපි පේස් කරලා ඉවර වෙලා ඒකෙන් අපි සිලෙක්ට් වෙනවා නම් තමයි අපිව කෝස් එකට සිලෙක්ට් වෙන්නේ. මම කරපු කෝස් දෙකටම මේ ප්‍රොසෙස් එක තිබ්බා. මම දන්න විදියට ඩිප්ලෝමා එකටත් ඒ ප්‍රොසෙස් එක තියෙනවා. ඉතින් එතකොට යාළගේ ඒ ෆීල්ඩ් එකේ ගොඩක් දේවල් වලට ඒ ප්‍රොසෙස් එක යනවා. එතකොට මේ හැම කෝස් එකේම තියෙන පොදු දේ තමයි එයාලා ෆීල්ඩ් එකේම ඉන්න අයත් එක්කනේ මේ ලෙක්චර්ස් තියන්නේ. එතකොට අපිට ගොඩාක් ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන්. මොකද එයාලා අවුරුදු ගාණක් මේ ෆීල්ඩ් එක ඇතුලේ වැඩ කරලා නැගීම් වැසීම් හැම දෙයකටම මුහුණ දීපු අය. එතකොට අපි හදා ගන්න ඕන දේවල් මොනවාද? අපි ඉගෙන ගන්න ඕන දේවල් මොනවාද? අපි තව දැනගන්න ඕන දේවල් මොනවාද? ඒ හැමදේම අපිට දැනගන්න පුළුවන් එයාලගේ ලෙක්චර්ස් වලින්, එයාලත් එක්ක කතා කරලා ඒ වගේ දේවල්. මොකද ක්ෂේත්‍රයේ ප්‍රවීණය ගෙන් ඒ වගේ ලෙක්චර්ස් අපිට ලැබෙනවා කියන එක ඇත්තටම වටින දෙයක්. අර එතකොට එයාලා එක්ස්පීරියන්ස් එකෙන් කතා කරන්නේ. අනිත් දේ තමයි මේ අපිට ලැබෙන ෆීල්ඩ් විසිට්. අපි ඉගෙන ගන්න හැමදේම අපි නිකන් ඇකඩමික් විදියට විතරක් ඉගෙනගෙන වැඩක් නැහැ. අපිට ඒක ප්‍රැක්ටිකලි ඇප්ලයි වෙන්න ඕන. ඉතින් එයාලා අපිව ඒ විදියට ප්‍රැක්ටිකලි ඒ දේවල් වෙන්නේ කොහොමද කියන ප්‍රොසෙස් එක ඒවා පෙන්නලා ඒවට ටයිම් වලට එක්කන් ගිහින් ඒ හැමදේම අපිට කියලා දෙනවා. එතකොට අපිට අපි ඉගෙන ගන්න දේ ප්‍රැක්ටිකලි ඇප්ලයි වෙන ආකාරය දැනගන්න පුළුවන්. මම හිතනවා ඒකත් මෙයාලගෙන් ඉගෙන ගන්න එකේ හොඳ ලැබෙන හොඳ දෙයක් කියලා. අනිත් එක හැම කෝස් එකකටම නෑ. හැබැයි සමහර කෝස් වලට යාලා ඉන්ටර්න්ෂිප් පීරියඩ් එකක් දීලා තියෙනවා. ඒකෙනුත් අපිට ලොකු chance එකක් දෙනවා අපේ ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් එක ඩෙවලොප් කරගන්න, ඉන්ඩස්ට්‍රි එකේ වැඩ වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඒ වගේ දේවල්. ඉතින් මං හිතනවා ඔයත් මීඩියා ෆීල්ඩ් එකට ජොයින් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මීඩියා ෆීල්ඩ් එක ගැන ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් ඔයාටත් පුළුවන් මේ ඔයාට අදාළ දේ මොනවද, ඔයා ඉගෙන ගන්න කැමති ෆීල්ඩ් එක මොකක්ද කියලා සිලෙක්ට් කරලා ඊට අදාළ කෝස් එක සිලෙක්ට් කරගෙන එයාලත් එක්ක ජොයින් වෙලා ඉගෙන ගන්න. හැබැයි මම මේක විශේෂයෙන් කියන්න ඕනේ එයාලගේ කෝස් කරන්න අනිවාර්යෙන් කරන්න. කෝස් කරේ නැත්නම් ඔයාලට මීඩියා ෆීල්ඩ් එකේ එන්ටර් වෙන්න බෑ. එහෙම කිසිම දෙයක් නෙවෙයි මම කියන්නේ. මම මේ වීඩියෝ එක කරේ මගෙන් අහලා තිබ්බ මීඩියා ෆීල්ඩ් එක ගැන ඉගෙන ගන්න කැමති මේ ඒ දේවල් වලට ජොයින් වෙන්නේ කොහොමද, අක්කා කොහොමද කරේ, අක්කාට කොහොමද ජොයින් වෙන්න තිබ්බ ප්‍රොසෙස් එක, ඒ වගේ දේවල් මගෙන් කට්ටිය සෝෂල් මීඩියා through අහලා තිබ්බා. ඉතින් එයාලට ආන්සර් එකක් විදිහට මම මේ දේ කියන්නේ. නැතෝ මට ප්‍රොමෝෂන් එකක්වත් එහෙම කිසිම දෙයක් නෙවෙයි. මම ඉගෙන ගත්ත නිසා මම දන්න දේවල් තමයි මම ඔයාලට අරගෙන ආවේ. ඔයාත් ඉතින් මීඩියා ෆීල්ඩ් එකට එකතු වෙන කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් ඒ දේවල් මුලින් ඉඳන් ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඉතින් ඔයාලට පුළුවන් එහෙම කැමති නම් ජොයින් වෙලා ඒ දේවල් ඉගෙන ගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් මාත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් මම ඔයාලට මතක් කරනවා ආදරෙන් මම සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න කියලා. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් මම ඊළඟ දවසේ එකතු වෙනකන් ඔයාලා හැමෝටම thank you.